ඒ ඍජු සිතක් ඇති කරගන්නට විශේෂයෙන් බලපාන දේ තමයි ධර්මානුකූලව හිතීම. ධර්මයට අනුව හිතනවා. දැන් ඍජු හිතට පරිබාහිරතනේ වක්‍ර හිත නැත්නම් ලාමක හිත බොළඳ හිත පොඩි දෙයින් රිදෙනවා, ඊළඟට චූටි දේ හිතනවා, පුංචි දෙයින් පැටලිලා යනවා. ඔය වගේ දේවල් නේ ලාමක හිතක ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හිතන්න පුරුදු වීම ඍජු හිත. බුදුරජාණන් වහන්සේ යමක් කරන්න එපා කියලා කිව්වා නම් ඒක නොකර ඉන්න එකෙන්ම හිත ඍජු වෙනවා. භාග්‍යතුන් වහන්සේ යමක් කරන්න කියලා කිව්වා නම් ඒ දේ කරන එකම හිත ඍජු කරනවා. නමුත් ඕක නුවණ මෝරපු පින්වන්තෙක් ඉක්මනට කරනවා. නමුත් අද කාලේ කවුරුත් පුහුණු වෙන අය නිසා ඔබගේ හිත ඍජු කරගන්න හොඳම ක්‍රමයක් තමයි නිතර ධර්මය අහන්න. රහතන් වහන්සේලා තීරණ ගත්ත හැටි අහන්න. බුදුරජාන් වහන්සේ තීරණ ගත්ත විදිහ බලන්න. බලලා ඔබගේ හිත ලාමක වෙන එක ගැන අකමැත්ත උපදව ගන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඍජු හිත දිහා බලන්න. වරදින් නැගී හිටුන ජීවිතය දිහා බලන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතේ පුදන්න. ඒ ඍජු හිතට ආශිර්වාදය ගන්න. අඟුලිමාල මහරහතන් වහන්සේ කොච්චර ඍජුයිද? ඒ ඉතින් දහස් ගණන් මිනී මරපුවා හිතන්නේ නැතුව ඒව හිතින් අයින් කළා නිකලස්කම් බවට ප්‍රතිපදාව වැඩුවානේ. ඊට කොච්චර ඍජුයිද? එහෙමයි. ලාමක උන්නේ නැහනේ, බොළඳ උන්නේ නැහනේ. පරණ දේවල් හිතියේ නැහනේ. ඇද වැටීමක් නැහැ. ඇද වැටීමක් නැහනේ, වක්‍ර නැහනේ. සත්‍ය තුල පිහිටියානේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ සතුන් මැරුවේ නැහැ කියලා පින්වත් මේ අඟුලිමාල ගිහිල්ලා කියන්න. දෑත පිනලකෝ ස්වාමීනි මේ අත් දෙකෙන් මම කොච්චර ප්‍රාණඝාතය කළාද කොහොමද මම ඒක කියන්නේ? එතනම නැද්ද ඍජු බව? එහෙමයි. සත්‍ය නැද්ද? ඒ නිසා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරන්න. සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් මේ රහතන් වහන්සේලාගේ ආශිර්වාදයත් ඔබව ඍජු කරાવી. එහෙමයි. ඒක ඍජු පුජ්‍යලයන් ඇසුරු කරන්න. ඔය වගේ දේවල් ඔබගේ හිත ඍජු කිරීමට බලපානවා. ඊට අමතරව විදර්ශනා, ධාතු මනසිකාර, ඒ වාගේ කර්මස්ථාන වලින් කරන්නේ හිත ඍජු කරන එකනේ. එහෙමයි ස්වාමීනි. ඒකයි. ඒ කාරණාවක් මතක් කරන්න තියෙනවා. හිත ඍජු කරන්න ගොඩාක් උපකාරක ධර්මයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතන එක. එහෙසම්. ඒකේ තියෙන උජ්ජගතයි සචිත්තං, හිත ඍජු කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට හිත ඍජු වෙනවා. ඒතකොට බුදු ගුණ වැඩිපුර හිතන්න, බුදු ගුණ වැඩිපුර කියන්න, මේ බුදු ගුණ වැඩිපුර හොයන්න, බුද්ධානුස්සතිය වැඩි කරගන්න. එහෙමයි. එතකොට මේ බුදු ගුණ වැඩිපුර හිතීමේ, බුදු ගුණ නිතර සිහි කිරීමේ, බුදු ගුණ මානසිකාර කිරීමේ බුද්ධානුස්සතිය විපාකයක් තමයි හිත ඍජු කරනවා. එහේ ස්වාමීනි. ඒතර ධම්මානුස්සති, සංඝානුස්සති ආදී. දැන් ඇත්තටම අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන අර විදියට හිතලා ඍජු වෙන්නේ හිත මේ සංඝානුස්සතිය නිසා. එහේ ස්වාමීනි. ඊළඟට දැන් මේ පාර බලන්න වෙසක් පත්තරේ, වෙසක් පත්තරේට උපාසිකාවක් ලිපියක් ලියලා එවලා තියෙනවා මේ ගණිකාවක් බඹසර රැකපු හැටි. එහෙමයි. එයා ගණිකාවක් විදියට ඉඳලා ධර්මයේ අහලා එයා හිත ඍජු කරපු විදිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි අර තඹකන්ද දේශනාවේ අර සසර පුරුද්දක්, ඔබගේ අඩුපාඩු සසර පුරුද්දක්ද කියලා විස්තර කරගෙන ගියපු තඹකන්ද දේශනාවේ අපි ඒ කතාව විස්තර කළා. ඒ උපාසිකාව ඒ ලිපිය මහමේඝ පත්තරේ වෙසක් පත්තරේට දාලා තියෙනවා. ඒකට බලන්න කොහොමද තුනුරුවන්ස එයා බෝධියට උපස්ථාන කර මහා කාශ්‍යප මහ රහතන් සිහි කර යසෝදරා රහත් තෙරණිය සිහි කර අඟුලිමාල මහ රහතන් වහන්සේ සිහි කර තමයි එයාගේ නරක පැත්ත අයින් කර එයා බඹසර රකින්න තැනට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු ගණන් දැන් ජීවත් වෙනවා කියනවා රාග හිත් නැතුව. එහෙමයි ස්වාමීනි. ඒකට හිත පුදුම විදිහට එයා ඍජු කරනවා. මේ තුනුරුවන් ඉදිරියේ. ඒ නිසා මේ අනුස්සති භාවනා හිත ඍජු කරනවා.